එකමත් එක කාලෙක ඈත ගමක ජීවත් වුණා එක්තරා පවුලක්. මේ පවුල ප්‍රධානියා වගේ හිටියේ නම් ඉතින් ගෘහමූලික තැන හිටපු සමරපාල නෙවෙයි. සමරපාලගේ බිරිඳ වයලට්. වයලට් ගමේම හිටපු ගෑනු උදවියට වඩා උසස් උනේ. වයලට් කියන විදිහට නම් සමරපාලගේ වයලට්ගේ පරම්පරාව පැවතගෙන එන්නේ වලව් පැලැන්තියෙන් නිසා. අනේ සීලවතියේ ඔහෙට කියන්න අනේ අම්මේ ඒ කාලේ අපේ මුත්තා බලන්න එපෑ තිබ්බ තේජස පුදුම තේජසක් නෙවෙයි උන්දගේ තිබුණේ. උන්ද පාරට බහිද්දි වටේ පිටේ උදවි හැංගෙනවා. හැබැයිටම අරමුකෝ වයලට් නෝනේ. ඇයි යෝදිය බොට තේරෙන්නේ නැද්ද එහෙම දෙයක්වත්? බයට බොල බයට. ඇයි අම්මා? සීයා යකෙක් වගේද? දැක්කම බය වෙන්න? චූටි තමුන් පැහෙන්නතෝ යනවා ගෙට. එනවා මෙතන වැඩි හිටියන්ගේ කතාවලට කට දාන්න. මේ මම මොකද්ද සීලවතී කී හිටියේ? සීයාගේ අක්ෂමූණ ගැන අම්මේ? චූටි මෙතනින් දැම්ම යනවද? නැත්තම් මගෙන් ගුටි කනවද? අද රැට මාළු හදනවද වයලට් නෝනේ? මාළු? නෑ ඕන නෑ සීලවතියේ. ඕන් ඕක ගොරක ටිකක් දාලා තම්බල තියන්න. මොකෝ වයලට් මේ? මොකද්ද වෙලා තියෙන්නේ? උදේ මාළු ගත්තා නේද? මේ පොල් සම්බෝලයික බත් කන්න පුළුවන් ය. අනේ අද රැටත් පොල් සම්බෝලද? සීලවතී නන්ද මොනව හිතනවද දන්නේ? හැමදාම රැට අපි පොල් සම්බෝල කද්දී සීලවතී කොහොමද චූටි ඒක දන්නේ? උන්දට මං බත උයලා යන්න කියලා තියෙන්නේ. රැට ඕනේ එළවලු මාළු පිණි මං හදන්නම් කියලා. වක්කඩේ කැඩුවා වගේ උදේට සීලවතීගේ කනේ තියෙනව එහෙම නෙවෙයි. අපි රැට කන්නේ පොල් සම්බෝල කියලා. ඇත්තටම ඇයි අපි මේ හැමදාම රැට සම්බෝල කන්නේ? ඒ මධ්‍යවට උදේට කෑඳ. හොඳට හිටි. තුන් වේලම දවල්ට වගේ කන්න ගියාම. දවල්ට යන්නේ සීලවතීනේ. අපිට හිතවත් වගේ හිටියට මුළු ගමේම අපි ගැන කියනවා. ඉතින් ඒකයි මං දවල්ට ව්‍යංජන 3-4ක් එක රටහාලි බතට මාළු මස් හදන්නේ. ඉතින් අම්මේ අපිට දවල්ට හදන එළවලු ටිකක් අඩු කරා නම් තුන් වේලම හොඳට කන්න තිබුණනේ. ඔය ළමයට ඕනේ අපේ පරම්පරාවට අවනම්බු කරන්නද? කොහෙද වයලට් අක්කා මේ යන්නේ? අනේ අම්මා බැහැබෑටම. මේ උන්දට මට ගරු බුහුමන් දීලා කතා කරන්න බැරි හැටි. නෝන කිව්වනම් කටේ කරකට එනවද? වයලට් අක්කේ මේ මොකද්ද ඔය නයනෝ? වයලට් අක්කා කොහෙද මේ යන්නේ? මම මේ ටවුමට ගියා නයනෝ. මේ කඩපිල්වල අපිට හරියන කලමන නෑනේ. මං ඉතින් ටවුමට ගියා. නයන මේ කොහෙ ගිහින්ද? මම මේ පන්සල පැත්තේ ගියා වයලට් අක්කේ. පෙරහැරට ආධාර එකතු කරනවනේ. මොනවා? මං දන්නවත් නෑනේ. ගමේ හැමෝම දීලා මාත් මේ පෙරහැරට සිසිල් පැන් සංග්‍රහයක් බාරගත්තා. මොනවා? පෙරහැරකටම බීම දෙන්න නයන? මේකෙට සෙකන්ඩ් වෙන්න මට බෑ. එහෙම වුණොත් පරම්පරාවෙම නම්බුව කෙලවර වෙයි මගෙන්. මේ නයනෝ. ඔහේ ආයේ පන්සල පැත්තේ ගියොත් මගේ නමක් දාන්නකෝ. මං දෙන්නම් මුළු පෙරහැරටම කෑම. කෑම ඕක තනියම වයලට් අක්කට කරගන්න පුළුවන් වේද? මහසෙන එකක් එනවනේ එදාට. මට බැන්නම් වෙන කාටද බල මේ ගමේ ඔහොම පින්කමක් කරන්න පුළුවන්? වයලට් මොකෝ මේ මහසෝන දැකලා වගේ බය වෙලා? ඔහේ පන්සලේ පෙරහැරට කෑම දෙන්න පොරොන්දුනාද? කවුද හිටි කිව්වේ? මට මේ දැන් හාමුදුරුව මුණ ගැහිලා කිව්වේ. එහෙමද? හාමුදුරුව මොකෝ කිව්වේ? නොසෑහෙන්න පින් දෙන්න නැතිනේ. පින් දුන්නා? ඔයගේ ඔළුව හොඳ නැද්ද වයලට්? පෙරහැරකට සෙල්ලම් සෙනගක්ද එන්නේ? කොහෙන්ද අපිට ඔච්චර හරියක් කරන්න සල්ලි? සල්ලි මං හොයාගන්නම් සමරපාල. ඔහේ කියන්නේ අර නයන මුළු ගමටම බීම විදනකම් මට හැකන පියාගෙන ඉන්න කියලාද? ඒකෙන් වෙන්නේ ඔහගේ මගේ පරම්පරාවේ සායෙම හේදලා යන එක නෙවෙයිද? ඔන්න ඉතින් පෙරහැරට කෑම දෙන්න පොරොන්දුණු වයලට් වියහියදන් ගැන නොහිතා තමන්ගේ නම්බුව ගැන විතරක් හිතපු නිසා සල්ලි හොයාගන්න ලොකු වෙහෙසක් දරන්නත් වුණා. වයලට් ඉතින් ගෙදර හදිසියකට කියලා ඉතුරු කරපු හැම සතයක්ම මේ වැඩේට ගත්තා. සමරපාලයි චුට්ටි සල්ලි එකතු කරපු කැටත් බින්දා. පම්පෝරියයි මහන්තත්තකමයි වයලට් ළඟ පිරිලා තිබුණත් සල්ලි නම් වයලට්ට යහමින් තිබුණේ නෑ. දැන් කැට කීයක් ඇඩුවද අම්මේ?
මේ ටිකෙන් පුළුවන් ද දානයක් දෙන්න? පණ්ඩිතනවී ඔන්න ඔය ටික ගණන් කරනවා. මේ තාත්තට එදුවටයි ඕනේ මාව මේ ගමේ ගෑනු ඉස්සරහා පාච්චා කරන්නමයි. අනේ අපිට නම් ඕන නෑ ඔහෙව පාච්චල් කරන්න. ඔහේ ඕන දෙයක් කරගන්න. දෙවියනේ වයලට් නෝනා. මොකද මේක ඇට ටික බිම හලාගෙන මේ සීලවති අපි අර පන්සලේ පෙරහැරට කෑම වේලක් බාරගත්තනේ. ඒකට සල්ලි දාන්න මේ කැට ටික කැඩුවේ. මොනවා? වයලට් නෝනේ? ඒ වැඩේට සල්ලි මදිද? අපෝ නෑ සීලවති. මේ අපේ චූටි සමරපාලයි පින් අතේ වැඩවලට කියලා වෙනම කැටවලට සල්ලි දානවනේ. දැන් මේ මට වදේ. මගේ සල්ලි නොගෙන ඒව ගන්න කියලා. ඒක මිසක් මං ඒත් බැලුවා මෙච්චර සල්ලි දෙපළ තියෙන වයලට් නෝනලා මොකද මේ කැට කඩන් කරන්න කියලා. කොහෙද මට මේ හිතේ නිදහසේ වියදමක් කරන්නවත් බෑනේ මේ දෙන්න හන්දා. ඔන්න ඔය දෙන්නගේම ආසාවනි කියලා මාත් ඉඩ දුන්නා. සීලවතී යන්නක දැන් කුස්සිය පැත්තට. මේ කරන්න බැරි පින්කමක් කරන්න ගිහින් ඔහේ විතරක් නෙමෙයි අපිත් පව් පුරව ගන්නවා වයලට්. අනේ මේ සමරපාල මම මේ ටික කරගන්නකම් ටිකක් සද්ද නොකර ඉන්නවද? චූටි කොලයක් අරගෙන එන්න ගිහින් බඩු ලයිස්තුව ලියා ගන්න. වයලට් අක්කේ නයනෝ මොකෝ මේ පැත්තේ? මේ මං ආවේ පන්සලේ වැඩේ වයලට් අක්කට තනියම කරගන්න පුළුවන්ද බලන්න. ගමේ කීප දෙනෙක්ම බඩු මුට්ටු දෙන්න කැමති වුණා. ඕනනම් මම මේ ටික එකතු කරලා දෙන්නම් අක්කට. ආපෝ ඕන නෑ නයනෝ. මේ මට ඔය ටික ගන්න බැන්නා මේ ගමේ කාටද පුළුවන්? මට ඕනේ මේ පින්කම මගේ දෑතින් කරන්න. එහෙනම් අක්කේ මම උයාපියා ගන්න උදව්වට කට්ටිය එක්කගෙන එන්නම්කෝ. උදව්වට නෙවෙයි. මං ඒ උන්දලට සල්ලි දෙන්නම් නයනෝ. ඔය නිකන් එක එක කාලෙකින් වැඩ අරගෙන අපේ පරම්පරාවේ උදවියට හුරු නෑ. හොඳයි. ඒක නම් වයලට් අක්කගේ කැමැත්තක්. ඔන්න ඉතින් දින සති ගෙවිලා ගිහින් පන්සලේ පෙරහැර තියෙන දවසත් ලං වුණා. වයලට් ගමේ කීප දෙනෙකුත් එකතු කරගෙන හරියට කෑම හැදුවා. වයලට්ට හීන්දාඩිය දැම්මේ පන්සලේ පෙරහැරට සූදානම් වෙන පිරිස කීයක් ඉන්නවද කියලා පණිවිඩය ආපු වෙලාවේ. සමරපාල ඉක්මනට තවමට ගිහින් මේ බඩු ටික ගේන්න. මෙච්චර ගොඩක් බුදු අම්මෝ කෝ වයලට් මේවට සල්ලි? ඔහුගේ අතේ හදිස්සියට සල්ලි කීයක්වත් නැද්ද සමරපාල? කොහේ තියෙන සල්ලිද වයලට්? ඔහේ ගෙදර තියෙන හැම සතේම හුරලා ගත්තනේ. මේවා මේ ණයටවත් ගේන්න පුළුවන් දේවල්ද? ඔහෙට බැන්නම් ඔහේ ඉන්න. මං ගිහින් එන්නම්. අනේ අම්මපා මේ පරම්පරාවේ නම්බුව කන්නේ මේකේ උන්දලමයි. පොලි මුදලාලි ඔහේ ගෙදර ඉන්නවද? මොකෝ වයලට් නෝනා මේ පැත්තේ? මේ මුදලාලි මට මේ පොඩි ගතමනාවක් අරගන්න. මොනවා? වයලට් නෝනලාට මේ මගෙන් පොලියට සල්ලිත් ගන්න උනාද? නෑ මේ හදිසියට ආමට ගිහින් එන්න වෙලා මදිනි මුදලාලි. ඒකයි මම මේ තකහනියම මෙහෙ ආවේ. මෙහෙමයි වයලට් නෝනා. මම ඔය ආවට ගියාට සල්ලි එක ගනුදෙනු කරන්නේ නෑනේ. මට ඉතින් සල්ලි දෙන්න නම් ඇපයක් ඕන. මේ ඔබටයි මටයි මොන අපද පොලි මුදලාලි. අනිත් එක මොකෝ අපේ පරම්පරාවේ සල්ලි වලට හොරබොර තිබුණ අය හිටියයි. ඒක මම දන්නේ නෑ වයලට් නෝනේ. මේක ඉතින් මගේ සිරිත. අම්මා තාත්තුණත් කොච්චරයි. ඔන්න ඉතින් පොලි මුදලාලිට අපතියන්න දෙයක් නොතිබුණු වයලට් ඉහමොල රත් වෙලා ආයෙම ගෙදරට දිව්වා. තමන්ගේ තිබුණු පම්පෝරිය නිසා කාගෙන්වත් උදව්වක් ඉල්ලන්නත් වයලට්ට බැරි වුණා. බැරිම තැන වයලට් ගෙදර ඔප්පු අරගෙන ඇවිත් පොලි මුදලාලිට දීලා දානේ වැඩ ටික හරි උජාරුවට කරා. අපේ අහන්න එපැයි එදා ලොකු හාමුදුරුවන්ගේ කතාව. මගේ ගුණ වර්ණනාව. ගමේ උන්දලගේ ඇස් තිබුණේ නලලේ. අපේ පරම්පරාවේ තේජස එදා තමයි ගමේ උන්දල හරියටම දැක්කේ. අම්මේ දැන් දාන දීලත් මාසයක් විතර වුණා. දැන් යතිනේ ඕක කියෙව්වා. දැන් ඕවා නෙවෙයි වයලට්. මේ ගේ බේර ගන්න විදියක් බලන්න. මේක සින්න වුණොත් අපි ඔක්කොම කරලා හමාරයි. මේ තාත්තගේ දුවගේ ඉරිසියාව කවද නතර වෙයිද මන්දා. මම මේ තරම් මහන්සි වෙලා අපේ පවුලේ නම්බුවර එක ගන්නවා. ඒකේ අගයක් නෑනේ මේ උන්දලට. ගෙදර කවුද?
ගෙදර කවුද? වයලට් නෝනා? අදවත් ඉන්නවද ඔහෙලා ගෙදර? මේ පොලි මුදලාලිනේ. එන්න මුදලාලි ගෙට. ගෙට එන්න වෙලාවක් නෑ සමරපාලා. කෝහේගේ මායියා. මගේ පොලිසාලි දෙනවද නැත්තම් මම මේ ගෙදර අරගන්නද? ඌ ජාරුවට ඇවිත් සුමානෙන් බේර ගන්නන් කිව්වට කෝ තාම එක සතයක්වත් දුන්නද මට? අනේ අපි ඉක්මනට ඕක ගෙවන්නම් මුදලාලි. කෑ ගහන්න එපා. මේ අවට මිනිස්සුත් බලාගෙනනේ. හරි. මට තව දවස් 2කින් සල්ලි ලැබෙන්න සලස්වන්න. නැත්නම් මේ ගෙදරින් යන බඩු මුට්ට ලෑස්ති කරගන්න. සමරපාල කියන හන්ද මම යන්නම් දැන්. අම්මේ දැන් ඔය ඇඳ යටින් එළියට එන්න. කෝකෝ පොලි මුදලාලි ගියාද? ඔව් ගියා. අම්මගේ පරම්පරාවේ පම්පෝරිය හන්දා අපිට මේ ගමේ ඉන්නත් නැති වුණානේ. අන්න පොලි මුදලාලි කිව්ව තව දවස් 2කින් එනවා කියලා. ඔන්න ඉතින් පොලි මුදලාලි කිව්ව විදියටම හරියටම දවස් 2කින් ආයෙම ආව විතරක් නෙමෙයි. වයලට්ට පම්පෝරිය පැත්තකින් තියලා ගෙදරින් එළියට බහැලා යන්නත් උනා. ඉතින් මුළු ගමටම පේන්න බොරු සෝබනේට Tamanට බැරි වැඩ කරන්න ගිය වයලට්ට උන් හිටි තැන් නැති වුණා වගේම මුළු ගමේම මිනිස්සු ඉස්සරහා පරම්පරාවේ පම්පෝරියත් හේදිලාම ගියා.